මිනිස්සුන් ඉතින් අද සාදන පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඉතින් ආවල්නේ අද පොඩි ටැංක් එකට අපේ පොකුණට අප්ඩේට් එකක් දුන්නා. ඔයාලා මතකනේ මේ කාෆ්ලයි මේ හිටි අර ටැංකියනේ. මම ඉතින් ආවල්නේ කාෆ්ලයි ටික මේකට දැම්මා. මොකද හේතුව කිව්වොත් එහෙම දැන් මේක මොන්ස්ටර් ෆිෂ් ටැංක් එක. ඇත්තටම මේක ඉන්න කට්ටිය කිව්වොත් එහෙම ඉන්න මේක කැට් ෆිෂ් ඉන්නවා. තව පාකු ඉන්නවා. තව ඔස්කා ඉන්නවා. ඔයාලට පේන්නේ යාලා ඔක්කොම කළු පාටින් ඉඳලා කැට් ෆිෂ් විතරක් පේනවා ඔයාලට සුදු පාට. මේ ගණන් ගන්න බා. අපි අඳුරන්නේ නැහැ. යන්න. ඔයාලා දන්නේ නැහැ. යාළුවනේ මං හැදෙට කියවනවා ඇති. මොකද කිව්වොත් එහෙම මං දැන් තමයි සරුංගල් යන්න ගිහින් ආවේ. සරුංගලේ නම් උඩ මේ හැරෙට පේන්නේ නැහැ. මම හැදුවේ යාළුවේ නායෙක්. මම බාන්නම් ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එකක් දාන්න පුළුවන් වුණොත් මම ඔයාලට දාන්නම්. කනවා. එයාලා කනවා කියලා ඉන්නේ. අපි මෙයාලට කැම දාමු. චුට්ටයි දැන් කන්නේ. මම ඒ දාන්න පාකුටයි මේ කැට් ෆිෂ්ටයි විතරයි කැම දාන්නේ. අනිත් අය කන්නේ නැහනේ. අනිත් අය ලොකු අයියලා කන්නේ නැහැ. මෙන්න ගෝල් ෆිෂ් කනවා යාළුවනේ. මෙන්න කාෆුත් යනවා කන්නේ. ඔයාලා පේනවා තියාලා කෑම කනවා. මෙන්න කනවා හැංගුණා දැන් දැක්කා. මම මූ වෙඩි තියන්න දන්න ඉන්න කියලා හැංගුණා. යාළුවෝ මම ඔයාලට කලින් පෙන්නවා මේන් ඉන්න ඔස්කා මෙතන. ඔයාලට වෙන්න මම අරේලා අයින් කරන්න හේතු තිබ්බා. එක හේතුවක් තමයි යාළුවනේ මේ ඔස්කා දැන් එනවා බං බය නැතුව කෑම කන්න. අන්න එයා කූනිස්සු කන්නේ. එයාට කූනිස්සුළු කන්න ඕනේ. ඔයාලා පේනවා තියේ ඔස්කා තමයි ගහන්නේ වෙලා. මෙන්න මෙතන. මං ඔයාලට සරුංගලේ පෙන්නන්නම් ඉතින් යාළුවනේ. මේ තියෙන ඉතින් අපේ ගෙවල් පැත්තේ තමයි. මෙන්න මෙහෙන් අපේ මිලිස්සගාව ගණන් ගන්න පොය අයිස්ක්‍රීම් ටී ඔක්කොම තියෙනවා. බාලක් දැන්නේ නැහැ. ඒකේ නූල් තිබ්බේ නැහැ. එච්චර මට දෙන්න. ආනේ අන්න බාණ්ඩේ උඩ. මේන් ආවල්නේ සරුංගලේ. නායක අදලා තියෙන්නේ. තුට්ටක් උඩ තියෙන්නේ. බාන්නේ නැති කියලා හිතනවා. ගණන් ගන්න අපා මේ ඉතින් අපේ වත්තේ තියෙන්නේ. ඉතින් ආවල්නේ මොකද වෙන්නේ? අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ දැන් ලංකාවේ ඩෙන්ගු අලිත් හිස ඔසවනවා. ඉතින් ඔයාලා වාතේ තියෙන ඔය එක වාජින් ඔය කාණු එහෙම පිළිසු කරලා තියාගන්න. ටුටු අපේ මිනේ ටුටු කොල්ලා. ඒ වුණාට අපි කියන්නේ කෙල්ල කියලා. නේද? ටුටු කෙල්ල. කොල්ලෙක් ඉතින් කොණ්ඩ බැඳි මං තා. යන්නේ මෙතන මම පරිවි කුඩම පාලින් පරිවි හදියා. ඔස්කට කෑම ඇති කරලා යාලා කාලා ගිහිල්ලා. ඉතින් ඔයාලට වෙන්නේ නැති මෙතනත් එයාලා ගෝල් ෆිෂුයි කාෆ්ලයි කෑම ගන්නවා. පවුචින් ටෙට්‍රා ඉතින් ආමඩ ඔයාලට හේතුව කියන්නේ තිත්තිය දෙකට කඩලා මං එද්දි උදේ ඔස්කගේ කටේ තිත්තියා. ඉතින් එහෙම තමයි වුනේ. අපේ මෙහෙට ඔයාලට සරුංගලේ පෙන්නන්න විදිහක් නැහැ. ආනේ පේනවා. මේ ගස් දෙක මැද්දෙන් පේන්නේ. ඔය පේන්නේ ආල්වල තෙවිලි පාට පෙවුනා. හොයාගන්න අමාරුයි යාළුවනේ. ෆෝන් එකට කැප්චර් වෙන්නේ නැහැ. පේනවනේ. ඉතින් ආල්නේ අද වීඩියෝෙන් නම් සමුගන්න තමයි ලැස්ති වෙන්නේ. ඉතින් අපි ඊළඟට අය ගෝල් ෆිෂ් ලැබෙනම දාන්න ඕනේ දැන් යාලා බ්‍රීඩින් එන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ සෙට් එකෙන් ඉතින් අදට සමුගන්නවා එහෙනම්. අදට බායි. ඊළඟට සරුංගල් වීඩියෝකුත් ගේනවා. ඒ පාර්ට් 1.